Nang gacchami Dhammang saranang gacchami Sanghang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranaagamanang sampunnang Pāṇātipātā veramani sikkhapadang samādhiyāmi Adinādāna veramani sikkhapadang samādhiyāmi Kāmeso miccācārā veramani sikkhapadang samādhiyāmi Musāvādā veramani sikkhapadang samādhiyāmi Suramira majjapamā daṭṭhānā veramani sikkhapadang samādhiyāmi Tisaranena saddhim pañcasīlaṃ dhammam sādhukam surakkitam khattvā appamādena sampādē tabbang samantā cakkavālesu atrā gaccantu devatā Saddhammam muni rājasnsa sunanto sagga mokkadaṃ Dhammassavana kālo ayam padantā Dhammassavana kālo ayam padantā Dhammassavana kālo ayam padantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Mulu tunlokaye vasanāvu deviyange desā vana devā sambudu himiyan desuvā දහම්මසන්නට
පැමිණේවා වාසනාවන්ත පින්නතුනි පින්නතියනි කණුවිච්චිය ශ්‍රී සුමන කුසුමාරාම විහාරස්ථානයේ විහාරාධිපති අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ හිඳින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඊටමත් වැදගත් වූ වටිනා වූ පින්කම් මාලාවක් මාසයක් පුරාවට 2025 මාර්තු මාස 2 වෙනිදා ඉඳලා මාසයක් පුරාවට මෙම විහාරස්ථානයේ දහම් සිසිලෙන් ඇලලී යන ගම්දනව් පුරා දහමේ රසය දහම් සිසිලස නිරන්තරයෙන් ගලා හැලෙන වටිනා පිම්බිමක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අනුව මේ වගේ උදාරු පින්කම් මාලාවක් සිද්ධ කරන්නට කල්පනා කරලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ඔබගේ විහාරස්ථානයේ අලුතින් ඉදි කරන්නට යෙදුන ගැබිනි මාතා ආධ්‍යාත්මික සුවතා මන්දිරය එහෙම නැත්නම් රහත් මන්දිරය විවෘත කිරීම නිමිති කරගෙන එදින පටන් මාසයක් පුරාවටම මේ විදිහට ඔබට නොයෙකුත් විදිහේ පින්කම් සිද්ධ කරගන්න බුද්ධ පූජාමය බෝධි පූජාමය ධර්ම දේශනාමය ආශිර්වාදාත්මක පින්කම් මාලාවක් සිද්ධ කරගන්නට ඒ සඳහා සම්බන්ධ වෙන්නට අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ මෙවැනි මහා වූ සේවයක් කටයුත්තක් ඔබ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. විහාරස්ථානයේට එනකොට මේ පරිසරයට ඇතුළු වෙනකොට පරිසරයේ පුරාම දකින්නට ලැබුණේ හරියට දෙවුරම් විහාරය වගේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ අනාථපිණ්ඩික සිටුතුමා ඉදි කළ දෙවුරම් විහාරය. ඒ තරම් සිතට සතුටක් ගෙනෙන, සිතට සැනසීමක් ගෙනෙන, සිතට සුවයක් ගෙනෙන ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම ගතට සිතට හරි සුවයක් දැනෙනවා. ඇතුළු වෙලා ඒ කටයුතු දකිද්දි මේ කරලා තිබෙන නිර්මාණයන් දකිද්දි ඒ වගේම ගතසිත නිවි සැනසී යන ආකාරයක් තමයි අපිට දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. විශේෂයෙන් නොයෙක් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති කරගෙන මේ ගැබිනි මාතා ආධ්‍යාත්මික සුවතා මන්දිරය ඉදි කරලා තිබෙනවා. ඒ අනුව ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්නට මස්තක ප්‍රාප්ත කරගන්නට පුළුවන්කමක් තිබෙන ආධ්‍යාත්මික සුවයසහනය උදා කරගන්නට පුළුවන්කමක් තිබෙන පූජනීය ස්ථානයක් හැටියට තමයි මෙම විහාරස්ථානය හඳුන්වන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අනුව මව්වරුන් හැටියට විශේෂයෙන් මේ ඉදි කරන්නට යෙදුන ඒ ගැබිනි මාතා සුවතා මන්දිරය ආධ්‍යාත්මික සුවතා මන්දිරය වෙත පැමිණීමෙන් ඔබට ඒ විශාල සුවයක් සහනයක් උදා කරගන්නට පුළුවන්කමක් තිබෙන පින්බිමක් බවට පත් වෙලා ගම් දනව පුරා මේ ආශිර්වාදයේ පැතිර යමින් සියලු දෙනාට
ඒ ආශිර්වාදය ලබන්නට පුළුවන් පිළිවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඊටමත් වැදගත් වටිනා පින්කම් මාලාවක් තමයි ඒ වෙනුවෙන් ඔබ මේ මාසය පුරාවටම අපේ ගෞරවනීය පඬිතුහාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පරිදි මේ විදිහට සූදානම් කරලා මේ ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන. ඒ නිසා මේ ඊටමත් වැදගත් වූ වටිනා අවස්ථාවක්. ඒ වෙනුවෙන් ධර්ම දේශනා මාලාවක් මේ මාසයේ පුරාවටම සූදානම් කරලා ඔබට බණ අහන්නට ඉඩකඩ අවස්ථාව සලස්වලා දීලා තිබෙනවා. ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල කරගන්නට ඉඩකඩ අවස්ථාව සලස්වලා දීලා තිබෙනවා. ඒ නිසා එයින් අපේ කායික මානසික සුවය වඩා වර්ධනය කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. මෙලොව ජීවිතයේ වගේම පරලොව ජීවිතයත් අර්ථවත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අනුව ඒ පවත්වාගෙන යනු ලබන ධර්ම දේශනා මාලාවේ අද දිනේදී මේ විදිහට ඔබ එකතු පාදා වෙලා කවියෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙයි. ඒ අනුව මේ ධර්ම දේශනාමය පින්කම සඳහා අද මේ පින්කමේ දායකත්වයේ දරන අපේ පින්නතුන් අප විහාරස්ථානයට ගිහිල්ලා මීට දින ගණනාවකට පෙර ආතුව මේ ධර්ම දේශනාමය පින්කම සඳහා ආරාධනා කරන්නට යෙදුණා. එම ආරාධනාව පිළි අරගෙන අද මෙම අවස්ථාවට වැඩම කරවලා ඒ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ සෝදානම් වෙන්නේ. ඒ නිසා මේ පින්නතුන් සෝදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ඒ අනුව ඔබ ඊටමත් හොඳින් බණ අහන්නට තමයි දැන් සූදානම් වෙන්නේ. ඒ නිසා ඒ දේශනා කරන ධර්මයේ ඊටමත් හොඳින් ශ්‍රවණය කරනකොට අපේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගන්නට අර්ථවත් කරගන්නට ඔබට පුළුවන්කමක් තිබෙනවා. ඒ අනුව විශේෂයෙන් මේ ඉදි කරන්නට යෙදුන ඒ ගැබිනි මාතා ආධ්‍යාත්මික සුවතා මන්දිරය අපේ මව්වරුන් වෙන්නට ඒ වගේම දරුවන් බිහි කරන්නට සූදානමින් බලාපොරොත්තුෙන් සිටින ඒ වගේම මව්වරුන් හැටියට සිටින ඔබට විශාල සුවයක් සාහනයක් ලබන්නට ඒ වගේම ඔබ සියලුම දෙනාට ආශිර්වාදය සුඛී සුවපත්භාවය නිදුක් නිරෝගීතාවය ලබන්නට සූදානම් වන අවස්ථාව. මේ විදිහට ඒ ධර්ම දේශනාවේ පින්කම් වලට සම්බන්ධ වෙලා බණ අහලා ඔබේ මෙලොව ජීවිතය අර්ථවත් කරගන්නට පරලොව ජීවිතය අර්ථවත් කරගන්නට අම්මලා තාත්තලා පිළිබඳව කල්පනා කරනකොට බුදුහාමුදුරුවෝ තරම් මව්පියන්ගේ ගුණය අගේ වටිනාකම දේශනා කළ සාස්ත්‍රවරයෙක් තවත් මේ ලෝකේ නැති හැටියට හඳුන්වන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගෙදර ඉන්න බුදුහාමුදුරුවෝ තමයි තමන්ගේ අම්මයි තාත්තයි. ගෙදර ඉන්න බ්‍රහ්මයෝ දෙන්න තමයි තමන්ගේ අම්මයි තාත්තයි. ඒ අනුව දරුවන්ගේ මුල්ම ගුරුවරු තමයි තමන්ගේ අම්මයි තාත්තයි. දරුවන්ගේ දෙවිවරු තමයි තමන්ගේ අම්මයි තාත්තයි. ඒ නිසා අම්මට තාත්තට සලකන එක උතුම් මංගල කාරණයක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී දේශනා කරන්නේ. අම්මට තාත්තට නොසලකන දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ පිරිහීමටපත් වෙනවා කියලා පරාභව සූත්‍රයේදී දේශනා කරනවා. එහෙම නැත්නම් වසලයන් කියලා වසල සූත්‍රයේදී දේශනා කරනවා. අම්මා කෙනෙක් හැටියට දරුවෙක් දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා අනන්ත දුක් විඳලා මෙලවට බිහි කරලා සිරුර පුරා ගලා හැරෙන රක්ත වර්ණ රුධිරයේ කිරි බවට පත් කරලා දරුවන් පෝෂණය කරන්නට අම්මා කෙනෙක් ගන්න වෙහස මහන්සි අපට මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. තාත්තා කෙනෙක් හැටියට මේ මහ පොළොව සමග විශාල ඝට්ටණයක යෙදিলা දෑතේ කරකට එන තෙක් බෙරවීරිය දරලා දහඩිය මුගුරු වගුරුවමින් තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන්නට දරුවන්ට උගන්වන්නට ගන්න වෙහස මහන්සි අපට සීමා කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මව්පියන්ගේ ගුණය අගේ වටිනාකම පිළිබඳව බණ කිව්ව විතරක් නෙමෙයි ආදර්ශයෙන්මත් පෙන්වුම් කළා. තමන්ගේ අම්මා
මිය ගිහිල්ලා දෙව්ලොව මාතෘ කියන දිව්‍ය රාජානමින් උපත ලැබුවාට පස්සේ බුද්ධත්වයේ ලබලා දෙව්ලොවට වැඩම කරලා දහම් දේශනා කරලා අම්මා ඇතුළු දෙවියන් ගණනාවක් සෝවාන් තත්ත්වයට පත් කළා. ඒ වගේම තමන් දවස් 7 පටන් හදාගත්තු අම්මා පුංචි අම්මා මහා ප්‍රජාපති ගෝතමිය පසු කාලීනව ශාසනයේ මහාන වෙලා රහත් වෙලා පිරිනිවන් පාන වඩිනකොට විහාරස්ථානයේ දොරටුව දක්වා පසුගමන් කරමින් උපහාර දැක්වුවා. හදාගත්තු අම්මට ලබා දෙන්නට පුළුවන් උසස්ම දායාදයේ සනසිල ලබන දුන්නා. තමන්ගේ පිය රජතුමාට දහම් දේශනා කළා සෝවාන් ආදී මාර්ගඵලයන් පත් කළා. ඒ අනුව අම්මලා තාත්තලාගේ තිබෙන ගුණය බුදුහාමුදුරුවෝ ආදර්ශයෙන්ම පෙන්වුම් කළා. ඒ අනුව සිගාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සදිසා වන්දනා කරනකොට සිගාල ගුරු පුත්‍රයාට සිගාල අම්මයි තාත්තයි දෙන්න නැගෙනහිර පැත්තෙන් තියලා වන්දනා කරනවා. ඇයි? අපි දකිනවා ඉර පායනවා හඳ පායනවා නැගෙනහිර පැත්තෙන්. මුළු ලෝකෙම ආලෝකමත් වෙනවා. ඒ වගේ තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ හරියට ඉරයි හඳයි වගේ. මේ අම්මයි තාත්තයි කියන ඉර හඳ පායන්නේ කාගේ ලෝකෙටද? දරුවන්ගේ ලෝකෙට. අම්මා හදක් වෙලා දරුවන්ගේ ලෝකයට ආලෝකය දෙනකොට තාත්තා ඉරක් වෙලා දරුවන්ගේ ලෝකයට ජීවේ ශක්තිය දෙනවා. අම්මා සඳකි මම ඒලොව හිරෝය රිදී ඒර හඳින් නොබේ ලෝකය එළිය අම්මා හදක් වෙලා දරුවන්ගේ ලෝකයට ආලෝකය දෙනකොට තාත්තා ඉරක් වෙලා දරුවන්ගේ ලෝකෙට ජීවේ ශක්තිය සම්පූර්ණ. අපි දන්නවා අම්මා කෙනෙක් දරුවෙක් උස දරාගෙන මෙලොවට බිහි කරලා ඒ දරුවට අම්මගේ මුල්ම කිරිබිඳුව ලබා දෙනකොට ඒ දරුවට මව කෙරෙහි ඇති වෙන සෙනෙහසක් අම්මට දරුවා කෙරෙහි ඇති වෙන සෙනෙහසක් ශරීරයේ පුරා විහිදුවාගෙන යනවා අපට හිතන්නට පුළුවන්. අපට දැනෙනවා. පුංචි කාලේ ඔයගොල්ලෝ ගොඩාක් අඬනවා. මතක නම් පුංචි කාලේ අපි ගොඩාක් අඬනවා. අම්මා දඟලනවා ගොඩාක් අපිව සනස ගන්න නරවනවා. එදා අම්මා තමන්ගේ පුංචි දරුවාව බබුවට තුරුල් කරගෙන එහෙම නැත්නම් දෙපා මත පොට්ටයක් තියලා සුව සහනක් හදලා. ඒ විදිහට සුව යහනක් හදලා අම්මා හරි ලස්සන නැරවිලි ගිහින්. එදා අතීතේ පුංචි දරුවෝ ඉන්න සෑම ගෙදරකින්ම ඇහෙනවා හරි ලස්සන නැරවිලි ගිහින්. ආදරයේ සෙනෙහස කරුණාව මේ සඳහා මුසු කරලා අම්මා හරි අගේට ලස්සන නැරවිලි ගිහින්. අපි ඉස්සරලා කිව්වා අම්මා හදක් කියලා. ඒ හඳ නැමැති අම්මා පුංචි කාලේ දරුවෙක් නලව ගන්න කොයිතරම් වෙහෙසනවද කියලා අපි කල්පනා කළොත් සාන්දතිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුවදෝවා දීව මතුරක් වන් නැලවිලි ගින් මතකයි මා නැලවුවා. අපි ඉස්සලා කිව්වනේ අම්මා හදක් කියලා. හඳ නැමැති අම්මගේ සිරුරේ ගලන රුධිරය කිරි බවට පත් කරලා ඒ දරුවන්ට පුංචි කාලේ පොවන. ඒ පොවන ගමන් අම්මා ලස්සන නැරවි ගෙනියලා කියනවා. මුනි සිරිපා සිඹිමින්නේ සමනොල හිරි පෙදෙසින්නේ මන්ද සුලඟයි මේ එන්නේ මගේ පුතා
නිදී යන්නේ. බලන්නකො මේ නැරවිලි ගීතවල තියෙන ආධ්‍යාත්මික සුවය. මේ නැරවිලි ගීත හරියට කොයි වගේද කියනවා නම් දීව මතුරක් වන් නැලවිලි ගීන් මතකයි මා නැලුවා. අම්මා කියපු මේ නැලවිලි ගීත කොයි වගේද කියනවා නම් හරියට දිව්‍ය මන්ත්‍රයක් වගේ. ඒ තරම්ම මේ සඳහා ආදරේ, කරුණාව, සෙනෙහස, මෛත්‍රිය මේ හැම දෙයක්ම අත්‍යන්තවත් කියලා. ඒ නිසා අම්මගේ තියෙන වටිනාකම අපිට සීමා කරන්නට පුළුවන් කමක් නැහැ. අම්මා වගේම තමයි තාත්තගේ වටිනාකම. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් අම්මටත් වඩා තාත්තා අපිට ගොඩක් ආදරේ නැහැ. සමහර දූ දරුවෝ කල්පනා කරන තාත්තා අපිට ගොඩක් ආදරේ නැහැ නේද? මොකද දරුවෝ ළඟ තාත්තා ගොඩක් රැඳෙනවා අඩුයි. ඒ ඔයගොල්ලෝ වෙනුවෙන් තාත්තා තමන්ගේ මොන ජීවිතේම කැප කරන්නේ. ඒ අනුව ඒ ආදරණීය තාත්තගේ ආදරය අම්මට දෙවෙනි වෙන්නේ. බලන්නකෝ මේ මියගිය තාත්තා කෙනෙක් දරුවෝ ගැන හිතන්නේ. එහෙමනම් ජීවත් වෙන තාත්තා දරුවෝ ගැන කොයිතරම් හිතනවද? කොයිතරම් ආදරය කරනවද? පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේනවා තනිව ආගිය මගේ. කවමදාවත් මගේ පර නොඹේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇතියත් නොඹේ. හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇතියත් නොඹේ. මේ තාත්තා හැමදාම ආවගිය මඟක් තිබුණා. මේ තාත්තා කියනවා මම මේ ගමන යන්නේ වෙනදා වගේ මේ පුරුදු පාරක. එදා ඒ දවස්වල ගියාම ආපහු මේ පාරෙන් ආපහු එනවා. ඒ පුතේ අද නම් යන්නේ වෙනත්ම ගමනක්. වෙනදා මම යනකොට මගේ තනියට කවුරුත් හිටියේ නැහැ. නමුත් අද මම දකිනවා ගොඩාක් අය මගේ පිටිපස්සේ ඉන්නවා. එදා තනියට කිසිවෙක් නැතිව යන මේ ගමනේ අද ගොඩක් අය මගේ පිටිපස්සේ ඉන්නවා. මම දකිනවා පුතේ මම නුඹලාට කවදාවත් ජීවිතේ බරක් දැන්ව දීලා නැහැ. කිසිම බරක් නුඹලාට මම දීලා නැහැ. ඔය අතට කරද කිසිම බරක් කවදාවත් ජීවිතේ බරක්වත් කිසිම විදිහක යමක් දීලා නැහැ. කිසිදු බරක් නුඹලාට දැනට කවදාවත් දීලා නැහැ. සතුටින් සැපින් ඉඳනවා දීලා. නමුත් අද නුඹලා මාව මේ විදිහට උස්සගෙන යනවා. සුසානේ නුඹලාගේ ජීවිතයේ අත්වලට කරට බරක් නොදුන්නු මම මේ විදිහට උස්සගෙන යනකොට මට හිතෙනවා ඔය අත් දෙක රිදෙනවා කියලා. ඔය කර රිදෙනවයි කියලා. මේ තාත්තා තරහ නෑ පුතේ. මේ තාත්තා කියනවා කවමදාවත් මගේ බර නොඹේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇතියත් නොඹේ. මේ තාත්තා තරහ නෑ පුතේ. මා බිමින් තියලා වේස නිවාගත්තට කමක් නෑ. මේ මියගිය තාත්තා කෙනෙක් දරුවෝගෙන් හිතන විදිහ. මේ වගේ තව කොටස් ගොඩක් තියෙනවා. මේ පුංචි කොටසක් තමයි මේ මව්ගුණ පියගුණ ගීත දෙකකින් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ වගේ තව කොටස් තියෙනවා. අම්මලා තාත්තලා වටිනාකම මම චුට්ටයි
ගුණය නිමා කරන්නට අපට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරු ගෙදර බුදුහාමුදුරු කිව්වේ. ඒ නිසා එවැනි අම්මලා තාත්තලාගේ වටිනාකම අපිට සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ. මේ පින්නතුන් ආරාධනා කළේ කවියෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඒ නිසා තාම කවිවන පටන් ගත්තේ නැහැ. දැන් තමයි කවිවන පටන් ගන්නේ. පුංචි හැඳින්වීමක් තමයි මම මුලින් සඳහන් කළේ. ඒ නිසා හැමෝම තාමත් මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන චේතනාවෙන් යුක්තව කවුරුත් එක සාදුකාරයක් පවත්වලා ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙනවා. නැවත වතාවක් සාදු කියන්නේ. තවත් වතාවක් ශබ්ද නගර සාදු කියන්නේ. ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ ච යෝ නරෝ ලද්දං ලද්දං විනාශේති තං පරාභව තෝමුකං සින්තුල පැතිරයයි දාසයත වැර දිගති වත්මන ආනාගතයද ඉන් වෙනසියති මත් කුඩු සෝරා සෝදුව රාජකරණ නීති ලෝකය එකම ගිනි උදුනකි සුවය නැති මිපිට සතුට වානසන මත් පැනට ලැබී සිහියෙන් විකල් වී එලෙසම සිහිය මඳී ඉදිවෙයි සෝරාසෙල් දාස අත වාලයේ බැඳී මානව දායාවේ සුවිසල් පාවුරු බිඳී සදටත් අනාගත ලෝකය සාරසන්ට යෙදතත් ගුණ දහම් සිත් බැඳි වානසන්ට වගවලසුන් වෙන්න ඉඩදී මිනිසුන්ට යුගයකි ආඳුර හේට උපදින දරුවන්ට කිසිදු සත්‍යයක් මොනමෝ ලෙසින්වත් අසත්‍යයකට හසු නොකළ සත්‍ය සිංහාවිජාත ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ පාද ස්පර්ශයෙන් අතිශයින් නිර්මල වූ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනින් ශිෂ්ට වූ සංගමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළ දුමින්දා ගමනෙන් බැතිබර වූ දේශයක වාසනාවන්ත පින්තුනි වෙනසක් නොමැත සමහර තැන ලෝකෝදය
පුඩා සනසුම සෝයායයි ඒක තීම් මටම හඬා පන්සිල් හැමදාම අරගෙන ඇතත් කඩා දැන් වෙන දෙයක් නැත මත් පෑන් වලට වඩා අතීතේ බෝසත්වරුන් හැර වෙනත් කිසිවෙකු රජ නොකළ යුතුයයි පැවති සිංහලය ගමයි පන්සලයි වෙවයි දාගබයි යන උදාර සංකල්පයෙන් එකට බැඳි සිංහලය එහෙත් අද මත් කුඩෙන් මත් වතුරෙන් මත් දුමෙන් කීතුව වෙනසී යන සිංහලය අම්මා තාත්තා නොමැතිය හඳුනන්නේ නොසුදුසු ඇසොරටයි පළමුව යොමු වන්නේ මිතුදම සුරාවෙනි දැඩි ලෙස බැඳගන්නේ ඇයි අපි දැන දැනත් මේ ලෙස වෙනසෙන්නේ සාසිරි සාපිරි පිරි ධරණි තලාවේ සුපාතල ලෝකය හතර වටේ මිහිරි නමක් ඇති ලංකා මාතා තම දරුවන් දියුණුවෙන් වැටේ ඉතිරි යන ලෙස රුපියල් සත ගොඩ මත් පොඩු විකිනෙයි හැටට අත්තටු සිඳගත් කුරුළු රංචුවකි කුඩු දරුවෝ බිම ඇනුණු හොටේ හොඳ හැදියා ගුණ දහම් පවුරු බිඳ ඇයි මත් කුඩු ලොවකට යන්නේ සිල්ප සතර හැර මනසින් බොළඳව ඇඟපත කපමින් ලේගන්නේ මුදල් නොදුන්නත් දෙමාපියන් හා මහසටනකි අවුලාගන්නේ වදන්න මිහිරි මායාලෝකේ ඇයිද දරුවනේ තනි වෙන්නේ ජීවිතය මේ විතක්සේ සුන්දර කරගත හැකි වුවද හලාහල විසක්සේ අමිහිරි කරගරිමින් පාසලින් පැන ගොසින් මත් කුඩුලොවේ සිහින ලෝකවල සැරිසරන දරුවනේ ඔවුන් එබඳු දෙයට යොමු කරවා ගන්න වැඩිහිටියනි අසන්න මත් කුඩට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙකු විසින් අවුරුදු 2ක් පමණ වයසදී මුංචි මල්කපුලියක් පිළිගත්ත ඒ ඛේදවාචකය මත් කුඩු බිහිසුණු ලෝකයේ උදේ හවස ඉන්නේ රෝමත් අම්මා කෙනෙකුගේ කැමැත්ත ඉල්ලන්නේ
ඉල්ලන්නේ තම සැමියයි චෝටි දුවයි සමගින් සෙනෙහසිනේ සිටියය පෙර බැහැකිවා පිළිකුල් කර සිටිනේ කල අනියම් යෝජනාව නොපිළිගත් හින්දා මත් කුඩු රකුසා පෙරදා ඇයට වෛර බැන්දා ලෝපාලන දෙවිඳු එදා කොහෙ සිටියද මන්දා අහන්න මේ කතා පුවත හැකි වේවිද මන්දා අම්මා හැඩකාර ළඳකි තිබෙයි හැදොන ගති දෝනිටගේ වසර දෙකයි ඇති සුරතල් ගති සැඩ හිරෝරස් දැව්වේ සුන්දර මල් පෙති කොහොමද අපේ රටට ආවේ මේ බඳු රුදුරු ගති මත් කුඩු වලින් මත් වතුරෙන් මත් දුමෙන් ජීවිතයේ අඳුර තව තවත් වැඩි කරගත්ත අර බිහිසුණු මිනිසා ඉදාර මව තමන්ගේ යෝජනාවට කැමති වුණ නිසා එහි පඩිය ගන්න තීරණය කළේ අවුරුදු 2ක් පමණ වයස ඇති පුංචි මල්තකුලියකගේ ආන්දෝරු රැයක් එළඹුණේ මතින් මනස කැළඹුණේ මත් රකුසා ගෙය වැටලි රහසේ අගුළු ගැලවුණේ මවට හොරෙන් මවතුරුලෙන් දියණිය අර ගන්නේ වසර දෙකයි ඇයට වයස කොහොමද ඉවසන්නේ තරහකටලු මව විනුවට දුවගෙන් පලි ගත්තේ මව අවදිව දියණි සොයයි ඇය තුරුලේ නැත්තේ අන්ධකාර සමාජයක මිනිසුන් පැටලෙනවා ලිඳක් ඇතුලේ තිබිලා පර උණු මල හමු වෙනවා මහා සැඩසුළඟකට හසු වෙලා ජීවිතය පරණලාපතක්සේ අනුන්නත මිලිනව වැනසී ගියද කෙතරම්නම් රකුසු නිදල්ලේ සිටිද්ද එබැවින් අසන්න
මත්පැනට ඇබ්බැහි වෙච්ච පියකු විසින් කරන්නට යෙදුන තවත් අවාසනාවන්ත පුවතක් මේ විදිහට දක්වන්නට කැමැතියි. දුක වේදනාවට පිළියම මත්පැනය සතුටක සැනසුමක ඉතිරුම මත්පැනය මතුවන ගැටලුවක පිළිතුර මත්පැනය මේ හැම දෙයට මුල් වූයේද මත්පැනය පදමට පාදම් වී නිවසට පැමිණෙනවා සුරතල් පොඩි පුතා දිවවි එල්ලෙනවා සෙනෙහස මත් පැනින් හදවත ඉතිරෙනවා උඩ දම දමා ඔහු දරුවා අල්ලනවා සිත උතුරා ගියත් ආදර සෙනෙහි නදී අතපය වසඟ නැහැ මත් පැන් වලදී උඩ ගිය පුතා බිම එන විට සතෝට දිදී දැතින් ගිලිහිලා විත් මහා පොළොවේ වදී දෙවියනි කවුද මත්පැන් ලෝකෙට දුන්නේ බිම වැටි පුතා නැහැ නැවතත් නැගිටින්නේ දැන් ඒ පියා නොමැතිලෝ රහ මිර බොන්නේ පුතුගේ මරණයද නිවැරදි මග දුන්නේ තමන්ගේ ආදරණීය පුතා මෙසේ වර්තමානයේ අහිමි කරගත්තාseම පින්නතුනි අතීතේ චත්තපාණි කියන රජතුමා මත්පැනටත් මස් මාංශයටත් ගිලි වෙලා කරපු අවාසනාවන්ත පුවතක් මේ විදිහට දක්වන්නට කැමැතියි. දහවල බතට නිරිඳුට මස්
නැති වෙන්නේ හොඳටම සුරාපානය කරලයි ඉන්නේ එළවලු සමග ආහාරය නිම වෙන්නේ දේවිය දරුවා සමගින් ඇවිදින් ඉන්නේ අරක් කැමියා බේරන්නට දේවි සිතනවා ඔහුගේ පමාදෝසය ගැන කරුණු කියනවා මත් වතුරෙන් නැහැවුන සිත සසල කෙරෙනවා කෑම වේල දේශ බලලා මෙහෙම කියනවා නැතිවද මෙමට අද තෝමස් උයන්නේ කොහොමද මස් නැතිව ආහාර බුදින්නේ දරුවා වඩාගෙන දේවිය සිටින්නේ සිදෝන සියලු දෙය විස්තර කරන්නේ එදා රජුගේ ආහාර වේලට මස් නැති උනේ අරක් කැමියාගේ ප්‍රමාදයකින් බව පැහැදිලි කළා මත් මනසින් බමන ගතින් සිටිතනින් නැගිටින්නවත් බැරිව සිටිය චත්තපාණි රජතුමා ඊළඟට මොකද කරන්නේ නැගිටින්න නමෝදෝ මත් ගතියෙන් කරකිනවා මොනවා කරනවද ඔහුටම නොදැනෙනවා කොමට මගේ මස් යනුවෙන් මොර දෙනවා සුරතල් පුතා දේවියගෙන් උදුරනවා දේවිය තුවනවා මහරජු එළවන්නේ ලේකටි බිලිඳ ආරකන්නයි සරසෙන්නේ තිරිසන් ගතිය වැටහෙනවාද මිනිසුන්නේ දරුවා මරාගෙන කන්නයි සරසෙන්නේ අනන්තෝ අප්‍රමාණෝ දර්ශනිහසින් ඇතිදලි කළ තමන්ගේ ලෙයින් මසින් උපන් පුංචි පුතාව උදුරගන්න එදාර ආදරණීය දේවියගේ පපුවට තුරුල් වෙලා මව නොසුම ලබමින් හිටිය අර පුංචි දරුවා උදුරගන්න
දේවිය පසුපස දුවගෙන යනවා. අර පුංචි දරුවා වඩාගෙන පපුවට තුරල් කරගන් අර ආදරණීය අම්මා පුතා දෙන්න බෑ කියලා දුවගෙන යනවා. නමුත් පින්වතුනි විනාඩි කිහිපයක් පමණයි මේ සටන පැවතුනේ. ඉතිරි අවසාන මිනිත්තුවේදී සිදුවිය යුතු හරිය පෙරදා සිදුවෙනවා සුන්දර දරු කුසුම බියවි වැළපෙනවා අම්මා පුතා නොමදීලා දිව යනවා සුරතල් පුතා උදුරාගෙන පැමිණෙනවා වැළපෙන අතර නිවසෙයියා අම්මා පිය රජ මස්ගනම තම සිතු විලි නම්මා අරගෙන කඩුව එහි කොන උඩු අත නම්මා සුරතල් බිලින්දා පින්වත උඩ දැම්මා එදා අම්මගේ පපුවට තුරුල් වෙලා මවුනුසුම ලැබමින් හිටිය අර පුංචි දරුවා උදුරාගෙන එන අර පෞකාර චත්තපාණි රජතුමා ඇයි මට මස් නැත්තේ බලාපන් අර කැමිය මෙන්න බලාපන් හොඳ ලස්සන රසවත් මාංශයක් කියනවයි කියලා හිතාගෙන තමන්ගේ මංගලාසිපත එක පාරට මිනින් නැදලා අරගෙන කඩුව කෙලින් සිටුවලා අර පුංචි දරුවා උඩ දාලා යටින් එක පාරටම කඩුව අල්ලනවා පුංචි පුතාගේ ශරීරය මැදින් හරියටම චිරිස් ගාලා ඇඟ හිල් කරාගෙන කපාගෙන යනවා වැටෝනා කඩුව උඩ ආදර නිය පුතා හිල් වීගෙන බසී නොමැතිව සොඳුරු කතා අමෝතිරි සනිකෝ කල මිනියා කියන සතා පසු කල අරිය නොමැතිව අසනු කතා අර පුංචි දරුවා උඩ දාලා හිල්ලුණාට පස්සේ පින්නතුනි අරක්කැමියට කතා කරනවා ඇයි මට මස් නැත්තේ බලාපන් අරක්කැමිය මෙන්න බලාපන් හොඳ ලස්සන රසවත් මාංශයක් තියෙනවයි කියලා අර පුංචි දරුවගේ කකුල් දෙකෙන් අල්ලලා වරක් දෙවරක් හයියෙන් එහාට මෙහාට හොලවලා අරක්කැමියට බාර දෙනවා මාංශය සකස් කිරීම සඳහා ඒ අවස්ථාවේ මුළු දඹදිව පුරවරයම කඳුළු බර වුණා වේදනාව
මාරිදවනවා සුරාපානයක ආරෝමය ලොවට කියමිනා පුංචි පොතෝගේ බෙල්ලේදා කඳින් වෙන්නෝනා බෑ පුතුනේ ඉවසන්නට කඳුළු නැගෙනවා ජීවිතයේ මහා දුකක් හිතට දැනෙනවා සුරාමතින් මත් රකුසා නුඹ වානසනවා රජෙකු වෙලත් සංසාරේ පව් පුරවනවා රාමිර නිසා හොඳ නොදත් නොම දන්නා පෙරදා චන්ත පානි රජු වෙනසෙන්නා තෙදියත නොවන සිදුවීමක් සිදු වෙන්නා පිය මහරජෙක් තම පුතුගේ මස් කන්නා තමන්ගේ දෙයින් මසින් ඇති දැඩි වුණ පුංචි පුතෙක් මරාගෙන මස් කන අවාසනාවන්ත කාලය මේ විදිහට උදා වුණා ලෝකෙට ඇයි මේ සියල්ල මෙහෙම සිදු වුනේ හිතන්න මොහොතක් පින්නතුනි ඒ අතීතේ මත්ව දුරින් විදක් දැන් අපි නැවතත් වර්තමානයට එනවා නිවසේ පිරිඳ දාරුවන් කාඳෝ ලෙලිත් බොනවා පවසේ සුරා පියවරුනිති සනසෙනවා නියාවට වෛරය ඇති වෙනවා අම්මාවරුන් ඇති තරමට ගුටි කනවා සුන්දර විවාහය කාලකින් දෙදරන්නේ ජීවිත ගැටලෝ හින්දාලෝ රහා මිර බොන්නේ සුරතල් දාරු පැටව ආඬනවා බඩගින්නේ ඉවසනු බැරිම තැන සාටනකි ඇති වෙන්නේ
දෙන්නේ තැවි තැවි ලොව හමුවේ තැවි තැවි හැමදාම කඳුළු සලන තම මවට බීනතින් පහර දෙන පියපු වෙත ආදරින් එපා කීවත් යලි යලි පහර දෙන බැවින් වැඩිමල් පුතක වතින් සිදු වෙනසුමක් ගැන දන්නවද ඔබ සැමත්? ඉපාතාත්තේ අම්මට මෙතරම් බැට දෙන්න අපා දුකක් ඇය විඳිනවා ඒ ගැන සලකන්න ඵලයන් අහකට යන්නට කියා පුතොට බැන්නේ පොල්ලක් අරගෙන ගහන්න අම්මව එළවන්නේ බලා ඉන්න බැරිම තැනයි පුතා මැදට පැන්නේ මාව බේරගන්න පුතේ අම්මා මොර දෙන්නා අතරට පැන්නා ඒ දෙන්නගේ පුතා අම්මා බේරුවා කියලා කියයි නරක කතා හිටපිය අද තෝ මරනවා කියා පුතොට බැන්නේ පියයි පුතයි මහා සටනකි මොනවද සිදු වෙන්නේ පියාගේ ගත දුරවැළමය මතින් දිරා ඉන්නේ පුතාගේ අත ඉක්මන් වෙයි තාත්තාමිය යන්නේ ලොවක් දැනු රටක් දිනු ආදරයේ දූ දරුවන් විසින් පියාතින් පුතා ලෙසද පුතාතින් පියා ලෙසද ඔවුනොවුන් මරා ගන්නා ලෝකයක් ඉදුණේ මේ මත්ව දුර නිසායි. කින්නතුනි මේ වයඹ පළාතේ එක්තරා ප්‍රදේශයක සිදු වුණු තවත් අනුවේදනීය වූ කතා පුවතක්. රුදුරු මාතින් කල තාව කාරෝණක් පවතිනවා වයඹ පළාතේ පුවතක් දැන්ගෙන එනවා මාස එක හමාරයි දුව සොරතල් වෙනවා තාත්තා බීමකින් පැමිණ දාසවාද දෙනවා කාකොල් දෙකෙන් අල්ලාගෙන ඇය සොලවන්නේ හුවලක් කපා පන පිටින්ම වලලා ලන්නේ බීමකින් දුවගේ මව පන්නා
ගන්නේ දෝනි වලින් ගොඩ අරගෙන මෙහෙම කරන්නේ ලෑලි කැල්ලක් ගෙන නැය ඒ මත තබනවා මිදුලේ තිබුණ පොල් ගෙඩිගෙන එයට ගහනවා ලේ කැටි දොව උඩ ගිහිල්ලා බීමට වැටෙනවා මේ තා කෙනෙක්ද කියලා හිතෙනවා වේනං යමක් හොඳ විදියට සිදු වෙන්නයි මත්තුව දුර කොයි කාටත් වැටහෙන්නයි සිත් යහපත් නිවිලා සුවපත් වෙන්නයි මතින් තොර ලොවක් සැමදා පවතින්නයි පැති බෙදුමින් ආස මගී නොම වේයා ගති ගුණ යහපත් වී පැවතේයා නිති දෝරු පීනෙත පොඳ උන ඡායා නැති වේවා මේ ලොව මත් මායා නැති වේවා මේ ලොව මත් මායා නැති වෙන රුපියල් සත ගුණ දාම ගැති වෙන මත් ලෙඩ නැති කෙරුවාම නැවති ගත සිත දෙක පිරිහීම නිවෙස් වලට එනු ඇත සැනසීම නිවෙස් වලට එනු ඇත සැනසීම එහෙනම් වාසනාවන්ත පින්නතිනි පින්නතියනි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා සිල්වත්ව ගුණවත්ව ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගන්නා ලද පුණ්‍ය ධර්මයන් මේ විහාරස්ථානයට සම්බන්ධව වැඩ ඉඳිමින් යම් ආකාරයකින් අපවත් වන්නට යෙදුන යම්කිසි නායක මාහිමිපාණන් වහන්සේ නමක් වෙත්නම් උන්වහන්සේලාටත් ඒ වගේම සහ සම්බන්ධ වෙන ඔබ සියලු දෙනා නමින් මිය ගිහිල්ලා පින්බලාපොරොත්තුෙන් සිටින මව්පිය ගුරුවර ස්වාමි භාර්යාදී විශේෂයෙන් අද මේ පින්කමේ දායකත්වයේ දරමින් ප්‍රධානත්වයේ දරමින් කටයුතු කරන ඒ පින්නතුන් නමින් අතුරු කොට ඇති සහ සම්බන්ධ වෙන සියලු දෙනා නමින්වත් මිය ගිහිල්ලා පින්බලාපොරොත්තුෙන් ඉන්න මව්පිය ගුරුවර ස්වාමි භාර්යාදී යම් ඥාති පරම්පරාවක් වෙත්නම් ඒ සියලු නියතිය ඥාතීන්ගේ ප්‍රාණකාරයින්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ළඟා කර ගනිත්වා කියලා කවුරුත් එක සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරමු.
දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා තමන්ගේ දේව බලය දේව ශක්තිය වඩා වර්ධනය කරගනිත්වා ඔබ අප හැම කෙනෙක්ම ධාර්මික ආරක්ෂා කරත්වා අවසානයේදී දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ළඟා කරගනිත්වා කියලා කවුරුත් එක්ක සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විහාරස්ථානයේ වැඩ ඉඳින අපේ ගෞරවනීය පඬිත ආමඳුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් තවත් চিරාත් කාලයක් මුළුල්ලේ නිදුක්ව නිරෝධිමත්ව ඔබ වෙනුවෙන් මෙවැනි ජාතික ආගමික ශාසනික ආදී කටයුතු වල නිරත වන්නට ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවය සුඛී සුවපත් භාවය චිරජීවනය ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා කවුරුත් එක්ක සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම එවැගේම අවස්ථාවට සම්බන්ධ වෙමින් කටයුතු කරන මේ පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරනු ලබන MD චන්ද්‍රරත්න ඒ ආදරණීය පියාණන් ජී.ඩී. ශ්‍රියාලතා ඒ ආදරණීය මෑණියන් MD චන්දික ප්‍රියදර්ශන ඒ ආදරණීය පුතණුවන් උදේනි එදිරිසිංහ ඒ දියණිය ඒ වගේම MD මිහිරාණි ප්‍රියදර්ශිකා බුද්ධික කුරුක්කු නෙතුලි දම්සහානි මතේස දුලින්‍ය සක්කුලි සහන්මි යනුලි සසිත්මි නිදුකි සෙනුල්‍ය මේ අතුරු කොට ඒ පවුලේ සියලු දෙනාට මේ ආනිසංස ධර්මයන්ගේ ශක්තිය බලය හේතු වාසනා වේ. ඔබ විසින් කරගෙන යනා වූ රැකී රස්සා වෙලහෙලා දාන ගොවිතැන්පත් ආදී කටයුතු වෙත්නම් මේ සියලු දේවල් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නිරත වන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. හැම කෙනෙකුටම නිදුක් නිරෝගී වාසනාවන්ත දීපේ වෙතක් උදා කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම මේ පින්කමේ ආනිසංස බලෙන් ධර්මයෙන් ශක්තියෙන් සම්සම්බන්ධව සියලුම දෙනාටත් ඔබ අප සියලුම දෙනාටත් කරගෙන යනා වූ රැකී රස්සා වෙලෙන දාන ගොවිතැන්පත් ආදී කටයුතු වෙත්නම් මේ සියලුම දේවල් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම විදේශගතව රැකී රස්සාදී නිවිතලා ඉන්න යම් කෙනෙක් වෙත්නම් මේ සියලු දෙනාට නිදුක් නිරෝගීතාවය ලැබේවා. ආරක්ෂකංශයේ කටයුතු කරන යම් කෙනෙක් වෙත්නම් මේ සියලු දෙනාට නිදුක් නිරෝගීතාවය ලැබේවා. අධ්‍යාපන කටයුතු වල නිරත වන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. හැම කෙනෙකුටම මෙලොව වශයෙන් ඇති වී තිබෙන ලෙඩ දුක් රෝග පීඩා ආදී අපල උපද්‍රව වෙත්නම් දූරීභූත වේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී ජීවිතයක් ගත කර ගැනීමට ලැබීමෙන් පරලොව වශයෙන් නිදුක් නිරෝගී ජීවිතයක් ගත කර ගැනීමට ලැබීමෙන් අවසානයේදී ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන ලද උතුම් වූ නිවනින් සදා සැනසීම ළඟා කර ගන්නට මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාම වේවා කියලා කවුරුත් එක්ක සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් එhmenan කවුරුත් මේ විදිහට දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සතං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ
සාදුකාර පවත්වමු. වාසනාවන්ත පින්තුනේ පැයකට එහා කාලයක් පුරාවට මෞපිය ගුණෙන් සිත් සනසමින් එවාගේම මත් රකුසා පිළිබඳව මත් රකුසාගෙන් බේරෙන්නට මත් රකුසාට අභියෝග කරන්නට මත් රකුසා නිසා සිදු වූ අබැද්දි පිළිබඳව කවියෙන් මේ සියලුම දෙනාගේ දෙසවන් සොරා ගන්නට අපේ ස්වාමින් වහන්සේට ශක්තිය ලැබුණා. ඇතමිට ඔබට දැනෙනවා ඇති මේ මාතෘකාවත් එක්ක අපි ඉතින් සුරාවට සම්බන්ධ නැහැනේ, අපිට මේක අදාළ නැහැනේ කියලා. ඒ වුණාට සතුටු වෙන්න ඕන. අපි සුරාවට සම්බන්ධ නොවීම අපිට මොනතරම් වාග්යක්ද කියලා. ගොඩක් වෙලාවට කාන්තා උදවිය සුරාපානයෙන් වෙන් වෙලා හිටියත් වර්තමාන දිනියෝ දැන් එන්න පිරිමින් මට්ටමටම සුරාවට ලං වෙමින් පවතිනවා. ඒ නිසා හැමෝම සතුටු වෙන්න ඕන අපි කොනතරම් වාසනාවන්තද කියලා. පිරිමි කාන්තා හැමෝම. ඒ වගේම කොහොමද තමන්ගේ එක ආරක්ෂා කරගන්නට ඕන. තමන්ගේ එක කොයි වෙලේ විනාශ වෙයිද දන්නේ නැහැ. ඇහැ ගහගෙන ඉන්නට ඕන. ඇහැ ගහගෙන හිටියේ නැත්තම් අද විට අපේ එක විනාශ වෙන්නට පුළුවන්. අද උදේ අපේ ආම්දුරනේ පින්කමේ පෙරනිමත්තක්ද දන්නේ තාත්තා කෙනෙක් ඇවිල්ලා අඬනවා අපේ ආසන්න ගම්මානයක. අනේ අපේ එක දැන් කුඩු ගහනවා, දැන් අයිසුත් ගහනවා, අපිට සැනසීමක් නැහැ ආම්දුරනේ කියලා. මන්ට මොනවා හරි කරලා දෙන්නකෝ කියලා. මම මොනවා කරන්නේ. ඉතින් ඒ වගේ දුක් වේදනා විඳින දෙමව්පියෝ අද අනන්තවත් ඉන්නවා. අපේ කාව අපි හදා ගන්න ඕන තමයි. හැබැයි අනිත් එක විනාශ වීමෙන් තොරනොත් අපිට විශාල කරදරයක් තියෙනවා. අද ගත්තොත් එimhe අපේ ගම්මානය තුල යම් දරු පිරිසක් විහාරස්ථානයට සම්බන්ධ වුණා නම් වෙන්නේ නැහැ. මේ කුඩට ලොල් වෙලා දෙමව්පිය දුක් විඳින අය අද අපේ ගම්මානවල. ඒ අයගෙන් වංගුවක් කියලා මේ බනට එන්නට ගේ දොර වහලා එන්නට බැරි තරමේ ආරක්ෂාව නිසා ගෙදර එන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඔක තමයි ඇත්ත. හැබැයි තා සුළු පිරිසක්. ඒ සුළු පිරිසක් විනාශය නවත්තන්න තමයි අපි බඩේ ඉඳන් අම්මලට හොත දරුවෝ හදන්න වැඩසටහන් කරන්නේ. මෙවැනි ධර්ම දේශනා අපිට පුළුවන් විදියට සංවිධානය කරන්න. අපි කිසිම දෙයක් නොකර හිටියොත් තියෙන එකක් හදාගන්න බෑ. මොකද අපේ එකම හදාගත්තා කියලා බෑ. හැම එකම හදාගන්න ඕන. වටේ වුණොත් විනාශ වුණොත් අපිටත් ඒක මහා කරදරයක්. මේ කෙසේ වෙතත් අද දෙමව්පියෝම තමයි ගොඩාක් වෙලාවට මේ මතට දරුවෝ උරු කරන්නේ. අපේ ආම්දුරනේ අද දරුවෙක් ඉදුල් කට ගාද්දි හරියට කටේ ගෑවුන්නේ නැහැ වෙනවා. මත් වතුර සම්බන්ධ කරගත්තේ නැත්තම්. අකුරු කියවෙන එකටත් හරියට අකුරු කියවෙන්නේ නැහැ. මත් වතුර සම්බන්ධ කරගත්තේ නැත්තම්. ගැහණු දරුවෙක් වැඩි වියටපත් වෙනකොට තාත්තලා හිතන් ඉන්නේ දරුවාගේ වැඩි වියටපත් වීම සම්පූර්ණ වෙන්නේ අරක්කු ටික සම්බන්ධ කරගත්තු විතරයි කියලා. නැත්තම් දරුවා සම්පූර්ණ වැඩි වියටපත් වෙලා නැහැ කියලා හිතන්නේ. අද එතනින්ම කියනවා අපිට ගන්න දෙන එකම මගුල්ගේ යෝගනේ ඒකවත් අපි අර ගන්නවා කියන ඍණ සංකල්පයක් අපේ දරුවන්ට දෙනවා නෑ නෙමෙයි මේ දෙමෝපියෝ. ඒ නිසා කවදාරි අදිෂ්ඨාන කරගන්න තමන්ගේ දරුවාගේ එවැනි අවස්ථාවල කරන දේ පොරෙන් කරගන්න නිසා රටට ලෝකෙට සොරාව මිනිස්සු අල්ලගෙන කරන්න එපා. මේ පණිවිඩය අපි ආම්දුරන්ගේ මේ පණිවිඩයත් එක්ක මම දෙන්නේ. ඒ වගේම තමයි දරුවෙක්ගේ විවාහ අවස්ථාවකදී මේ ගෙදර වරක්කු ජුට්ටක්වත් බොන්නෙත් නැහැ ගෙදර මිනිස්සු. ගන්නෙත් නැහැ. හැබැයි දෙමෝපියෝ හිතන්නේ පොරොන්දන් සම්පූර්ණ වෙන්නේ අරක්කු ටික මේ රටේ ගමේ උන්ට දීලා බීලා බේබද්ද වගේ කබරේ දාලා පාර්ටිය සම්පූර්ණ වුණාට පස්සේ කියලා. ඒක තමයි ඇත්ත කතාව. දෙමෝ ඕව නතර වෙන්න තු මේ මත්පව්වේ කතන්දර නතර වෙන්නේ. දැන් අපිට ඔක් කියන්න විතරයි පුළුවන් කරන්න බෑ. ඇතවිනවල උපදෙස් දෙන්නේ නැති අපි ඔලු බලන්න එනවා. ඒ නිසා
මේ වචන මේ දේ කියන්න ලැබීම මට හොඳයි. මොකද ගොඩාක් වෙලාට මේ බණමාලාව තුළ අම්මා තාත්තා ගැන ලොකු කතාවක් මෙතන කියුණා. අම්මා තාත්තා ගැන ඒ වගේම මත්ද්‍රව්‍ය ගැන විවිධ උදයක්. ඉතින් මම අද සතුටු වෙනවා ඔබ වහන්සේ මේ අපේ අයව හිටිතැන්න හිටවා දෙසමන් සොරා ගන්නට වාසනාව ලැබීම පිළිබඳ ඒ වගේම අපේ දායකත්වයේ දරන අපේ පින්වතුන් නියම තෝරාගෙන ඇති බව විශේෂයෙන්ම සහතික කරන්නට පුළුවන්. ඒ ගෙදර අයට දැන් සතුටු වෙන්නට පුළුවන්. එනිසා අද දායකත්වයේ MD චන්ද්‍රරත්න පියාණන් ඒ අපේ කණුගැටියේ මාමා ඒ වගේම DD ශ්‍රියාලතා මෑණියන් අපි කියන්නේ කණුගැටියේ නැන්ද කියලා ඒ හිතවත්කමන ඥාතිත්වයට ඒ වගේම අපේ සහෝදරයා MD චාන්දික ප්‍රියදර්ශන යාපා ප්‍රියදර්ශන පුතා ඒ අපේ මල්ලි ඒ වගේම උදේනි ඉදිරිසිංහ අපේ නංගි ඒ වගේම MD මිහිරානි ප්‍රියදර්ශිකා ඒ අපේ අක්කා ඒ වගේම බුද්ධික කුරුප්පු අපේ සහෝදරයා නෙතුලි දම්සහනි මතීස දුලන්‍යා සිතුලි සහන්මි යනුලි සසිත්මි නෙතුකි සෙනුල්‍යා කියන දුවදරුවෝ අපේ දීනියවරු පුතුරු හැම දෙනාටම ආශිර්වාද වේවා පින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරන වාසයේම බාහිරෙන් අටපිරිකර පූජාවන් සිද්ධ කරනවා. ඒ අය අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට යෙදුණා. ඒ අයට මේ පින් ඒ ආකාරයෙන්ම අත්පත් වෙනවා. ඒ වගේම අද දවසේ වේලාසන දායකත්වයන් සිහිපත් කරද්දී අතපසු දායකත්වයක් 2025 3/20 ආලෝක පූජාව සඳහා AD සුනිල් චන්ද්‍රනි මහත්මයා දායකත්වය ලබා දී තිබෙනවා. දෙපාර්ශ්වම මේ පරිලෝකීය සංසාරගත පරම්පරාගත සිළු ඥාතීන්ට මේ පින් අත්පත් වේවා කියලා. කුලගල සමිතියේ ක්‍රියාකාරී සමාජිකාවක් කරන සිරියල්ටි මහත්මිය එවාගෙම සුනිල් චන්ද්‍රනි මහත්මයා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙරසිට තරු ආකාශ නින්නාදී අංජලා දුවා දරුවන්ටත් මේ පින් ආශිර්වාදයක් වේවා. විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට මේ ආලෝක පූජාමය පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊයේ දින උපන්දින සමරන්න දුණු කුලගල සමිතියේ සභාපතිනිය රෝහිණී වීරසිංහ මහත්මියටද නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. එමනම් දැන් අපිට තිබෙන්නේ දහම් පඬුරු පූජා කරන්නටයි අවස්ථාව. හැමදෙනාම ඒ අවස්ථාව උදා කරගන්න. පින්වතුනි මේ පින්කම් දැක බලා සතුටු වෙමු. අෂ්ට පරිස්කාරයන් ආදී පරිස්කාර පූජාව චන්ද්‍රරත්න මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම උදවිය ඔබ අපේ ස්වාමීන් වහන්සේ වෙත පූජා කරන අවස්ථාව. ඒ වගේම අද දිනේ රාත්‍රී ආහාරය මේ අය විසින්ම සිදු කරනු ලබනවා. ඒ පිනත් මේ ඇයට ලැබේවා. මේ පවුල් වාසනාවන්ත වන්නට ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආහාරය සකස් කරගන්නට මහන්සියෙන් දායකත්ව දැක්වූ අපේ කුලගල සමිතියේ අම්මාවරුන්ට විශේෂ පුණ්‍යානුමෝදනා වේවා. ඒ වගේම අපේ මෙත්සිත පදනමේ නිලධාරී මණ්ඩලයටද ඒ සොයාබලා කටයුතු කිරීම පිළිබඳ අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. කවිබන ධර්ම දේශනාවේ දායකත්වයේ මූලිකත්වයෙන් එසේ සිදු කරන අතර ස්වාමීන් අපේ ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කළ යුතුයි. විශේෂයෙන්ම ශ්‍රී ඉන්දාරාම විහාරය මදල්පොළ කිරිමැටියාව ශ්‍රී ඉන්දාරාම විහාරාධිපති නැලවුල්ලේ නාලක අපේ ගෞරවනීය පඬිදාම්දුරන් වහන්සේට ලැබූ මනුස්සත්වයේ උපරිම ඵල නෙලා ගන්නට
පැවිදි දිවියට එළඹ උන්වහන්සේ පිනට ලැබුණු මේ කටහඬ කුසල සිත සමග මෙහෙවමින් දින 1000ක් සිත් සතන් සූපත් කරන්නට කවියෙන් කරන්නා වූ මේ මෙහෙය තව තවත් සාර්ථකභාවයටපත් වේවා. උන්වහන්සේට මේ කුසල ශක්තියෙන් තව තවත් වර්ධනය කරගෙන ඊ타ම අසන්නම කාලයකදී නිර්වාණ අවබෝධය අත්පත් කර ගන්නට මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙලවට කුසදසමස කුසදරා මෙලවට දායාද කර තමන්ගේ දයාබර මෑණියන් සිහිපත් කරනවා. ඒ වගේම කුසගිනිනියෝ ඒ දයාබර පියාණන් මිය පරලෝක ගොස් තිබෙන නිසා පින් බලාපොරොත්තු සිටින තැනක ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මෙවැනි පුතෙක් සසුනට දායාද කළ පූජා කළ දාන පාරමිතා පිරු ඒ දෙමෝපිය දෙපළට ඊ타ම ආසන්නම කාලයකදී නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා. සසුනට බාරගත් ගුරු දෙමෝපිය ගුරු ආචාර්යවරුන් ඇතුළු සියලුම දෙනාට මේ ආශිර්වාද වේවා, පින් සිද්ධ වේවා. විහාරස්ථානයේ උන්නත දිනේ කටයුතු කළ මේ පරිලෝකීය දායකාදී විහාර පරම්පරාව අපවත් පියාදල අපගේ ගුරු දේවෝත්තම ලොකු අම්බුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේද මේ පින් අයිති වේවා කියලා සාදු කියමු. හොඳයි, හෙට දිනේ සමීර ප්‍රභාත් ගුණසිරි මහත්මයා පළගොමුවේ ධර්ම දේශනාවේ දායකත්වය කොළඹ සිට ස්වාමීන් වහන්සේ වඩම්වන්නේ. තින් එට ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණි ලෙස හැම දිනාටම සිහිපත් කරනවා. සුබ රාත්‍රියක් වේ. කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා කෙලෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයා නිසල ඔබේ මගේ හද